ආයිබෝවන් සෝදා හෙනසෝ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මෙන්න මම අදත් අරගෙන ආවා පහසුවෙන් හදාගන්න පුළුවන් පාන වර්ග කීපයක් පිළිබඳව. අද හදන පාන වර්ග යොදාගන්නේ මුත්‍රා රෝග සම්බන්ධ අවස්ථාවලටයි. මුත්‍රා දැවිල්ල තියෙන අවස්ථාවලට, මුත්‍රා අඩුවෙන් පිට වෙන අවස්ථාවලට, මුත්‍රා පිට කරන්න අපහසුයි මුත්‍රා පිට කරන අවස්ථාවලට පහසුවෙන් හදාගන්න පුළුවන් පාන වර්ග කීපයක් තමයි අද ගෙනාවේ. අද හදාගන්න පාන වර්ගයට භාවිතා කරන්නේ කුරුම්බා. කුරුම්බා තමයි ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ. අපි කුරුම්බා වලට සංස්කෘත භාෂාවෙන් යෙදෙන නම් කීපයක් බලමු. නාරිකේල, නාරිකේර, තෘණ රාජ, සදා ඵල. කුරුම්බා වල ගුණ බලමු. කුරුම්බා රසයෙන් මధుර රසයි, ගුණයෙන් ලඝු ගුණයි, වීර්යෙන් සීත වීර්යයි, විපාකයෙන් මధుර විපාකයි. අපි එහෙනම් දැන් පාන වර්ග කීපේ හදමු. ඉස්සෙල්ලාම මේ කුරුම්බා ගෙඩියමම කපාගෙන ආවේ. කපලා මේකෙන් අයින් කරලා මේක බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. අපි ටික ඔක්කොම බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. මම කපාගෙන ආවා. ඉතින් කපන්න අමාරුයි. ඊට මේ ගෙඩිය පල්ලා ඒකේ කුරුම්බා මද ටිකක් මේකටම දාන්න ඕනේ බ්ලෙන්ඩර් කප් එකටම. මම මේක දැන් පලාගෙන ගේන්නම් මෙතෙන්ට. දැන් ඊට පස්සේ මේ මදේ සූරලාද කුරුම්බා වතුර ටිකට දාන්න ඕනේ. ඊට වඩා මේ මෝරපු අඩු එකක් තමයි ගන්න ඕනේ. මේක ටිකක් මෝරලා වැඩි. ඊට වඩා අඩුවේ මෝරපු එකක් තමයි ගන්න ඕනේ. මම මෙතන ගෙඩි දෙකක වතුර ගත්තා. දැන් මම එක ගෙඩියක තමයි කුරුම්බා මද ටික මේකට දාන්නේ. මේක මෝරලා වැඩි. ඊට වඩා ගොඩක් මෝරලා අඩු එකක් තමයි ගන්න ඕනේ. මම දැන් සුවරලා දැම්මත් කොහොමද ටික. ඊට මේ ටික බ්ලෙන්ඩර් කරන්න ඕනේ. දැන් අපි බ්ලෙන්ඩර් කරලා බ්ලෙන්ඩර් කරනවා. මේකෙන් මම පාන 3ක් හදනවා. මේ කුරුම්බා වතුර ටිකකින් පාන 3ක් හදනවා. ඒක තුනකට මම පළවෙනි හදන එක. මේ මුත්‍රා දැවිල්ලට, මුත්‍රා පිට කරන්න අපහසු වෙලාවට, මුත්‍රා අඩුවෙන් පිට වෙන වෙලාවට මේ පාන තුනම යොදා ගන්න පුළුවන්. දැන් මේකට සීනි දානවා. සීනි දෙහෙන් දෙකක් විතර වගේ. මිනි සල්පේට් දානවා. දැනෙන්න ඕනේ. දී කරනවා. මේක ගාන ප්‍රණීත රසයෙන් යුක්ත පානයක්. ඒක මුත්‍රා මාරු නැති වෙනවා ඉතියාවටත් මේක රස නිදාසට බොන්න පුළුවන්. ඒක ප්‍රණීත රසයෙන් යුක්ත පානයක්. පළවෙනිට හදාගත්තා බලන්න. ඒක ගොඩාක් ප්‍රණීත රසයෙන් යුක්ත පානයක්. අපි දැන් දෙවෙනි පානය හදාගමු. ඒකට අපි දානවා සීනි තේ හැඳි දෙකක් විතර. දුන්න සල්පය. සුදු හඳුන් කුඩු තේ හැඳි භාගයක් විතර.
ඊට හොඳට දිය කරනවා. බොහෝම පහසුවෙන් හදාගන්න පුළුවන් පාන වර්ග මේවා. ඒනාට ඒවෙන් ලැබෙන ප්‍රතිඵලය නම් ගාක් ඉක්මන්. හොඳ ක්ෂණිකව ප්‍රතිඵල ගන්න මේ වගේ පාන හදාගන්න පුළුවන්. අපිට අධ්‍යෙහි වශයෙන් මේවා පාවිච්චි කරන්න පුළුවන්. බොහෝම පහසුවෙන් විනාඩි 5න් 10න් හදාගන්න පුළුවන්. හොඳ පිරිසුදු සුදු හඳුන් කුඩු ගන්න ඕනේ. ගන්න වෙලාවට බෙහෙත් බඩු කඩ වෙලා තියෙනවා. පිරිසුදු සුදු හඳුන් කුඩු මේ දෙවෙනි පාන. එන්නට හදන පානෙත් හදන. කුරුඳ වතුර ටිකක් මේ දාගන්නවා. ඒකට දානවා සීනි ස්වල්පයක්. සීනි හැඳි දෙකක් විතර. ලුණු ස්වල්පයක්. දැනෙන්න වගේ ලුණු දානවා. ඒකට දානවා කසකසායට. කසකසායටත් උගා සීතල ගුණයෙන් යුක්ත හින්දා මේ මුත්‍රා රෝග වලට උගාක් හොඳයි. සීතල ගුණයෙන් යුක්ත ද්‍රව්‍ය වලින් මුත්‍රා රෝග අඩු වෙන්න ඒව බලපානවා. සීතල දේවල් වලින් තමයි මුත්‍රා ඔය දැවිලි ගැතිය මුත්‍රා පිට කරන අමාරු අවස්ථාවල මුත්‍රා අඩුවෙන් පිට වෙන එකට උගා සීත ගුණයෙන් යුක්ත ඖෂධ ද්‍රව්‍ය තමයි උගාක් හොඳයි. හොඳ කසකසායට සීතල ගුණයෙන් යුක්ත හින්දා ඒක කසකසායට ස්වල්පයක් එකතු කරනවා. එම කසකසායට වතුරට දාලා පොඟවල ගෙනාවේ. මේ තුන්වෙනියට හදාගත්ත පානය. මෙයා මුත්‍රා රෝග තියෙන වෙලාවට විතරක් නෙවෙයි. අපිට ඔය උදේවර දවසට පස්නේ වෙලාවට බොන්නේ උගාක් හොඳ ප්‍රණීත රසයෙන් යුක්ත පාන. වර්ග තුනක් තමයි මේක. එහෙනම් අපි හදපු පාන ටික ඔක්කොම දැන් බලමුකෝ. හදලා ඉවරයි. බොහෝම පහසුවෙන් බොහෝම ලේසියෙන් හදාගන්න පුළුවන් පාන තුනක්. ඒ වුණාට ඒකින් ලැබෙන ප්‍රතිඵල වෙනවා හුඟක් ඉහළයි. ඔයගලන්ට මුත්‍රා අමාරුවක් ඇවිත් කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොහෝම පහසුවෙන් හදාගන්න පුළුවන්. විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් අදට මම නවතින්නම්. මෙවන් මේ වගේ පහසුවෙන් හදාගන්න පුළුවන් ආයුර්වේද මේ ඖෂධ පිළිබඳ දැන ගැනීමට අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි.